හෙලෝ ළමයි. අපි අද හදන්න යන්නේ රසම රස චිකන් කරි එකක්. ඉතින් මම මුලින්ම මේ විදිහට භාජනයක් අරගෙන දෙපාරක් විතර මම්මගේ චිකන් කෑලි ටික හොඳින් පිරිසිදු කරගෙන මේ විදිහට භාජනයට එකතු කරගන්නවා. ඊට පස්සේ මම සුදු ලූණු, කුරුඳු පොත්ත, කරාබු නැටි එනසල් මේ විදිහට හොඳින් ගලේ අඹරගෙන ඒ අඹරගත්ත මික්ස් එකේ ඉස්ම ටික තියෙනවනේ, අන්නේ ඉස්ම ටික අපි චිකන් එකට හොඳින් ඇඩ් කරගන්නවා. එතකොට පුළුවන් අපේ චිකන් එකේ රසය වැඩි කරගන්න. ඉතින් මේ විදිහට ඉස්ම ටික හොඳින් චිකන් එකට මම ඇඩ් කරගෙන චිකන් එක හොඳට මික්ස් කරගෙන එක පැත්තකින් වහලා තියන්න. ඔයාලා මේ ඉස්ම අරගත්ත ටික සුදු ලුණු ටික අඹරගත්ත ටික පස්සේ පැත්තකින් තියාගන්න. මොකද අපි ටික ආයේ චිකන් එකට අපේ ඇඩ් කරගන්න නිසා මම මේ විදිහට චිකන් එක වහලා තියලා තාච්චියක් අරගන්නවා. ඒ තාච්චියට මම එකතු කරගන්නවා මිරිස් කුඩු තේ හැඳි 3, ආයේ 3-5 කුඩු තේ හැඳි 3. ඉතින් මේ විදිහට ඔයාලා 3-5 කුඩු සහ මිරිස් කුඩු එකතු කරගෙන ඒක ලිපේ තියාගන්න. මද රස්නේ තමයි අපි මේක ලිපේ තියාගන්න ඕනේ. මේ විදිහට මම මේක අඩු ගින්දරේ තමයි ලිපේ බැදගන්නේ. මේ විදිහට විනාඩියක් එකහමාරක් වගේ අපි මද රස්නෙන් ලාවට අපි මේක රත් කරගෙන එක පැත්තකින් බාලා තියාගන්නවා. ඊට පස්සේ ඔයාලා චිකන් එක හදන්න අරගන්න තාච්චිය වළඳ අරගන්න. ඒ අරගෙන ඒක ලිපේ තියාගෙන රත් වුණාට පස්සේ තෙල් ටිකක් දාගන්න. තෙල් ටික දාගෙන තෙල් ටික රත් වීගෙන එනකොට අපි කහ කුඩු, මිරිස් කුඩු සහ 3-5 කුඩු එකතු කරගන්නවා ඒ තෙල් එකට. ඊට පස්සේ ඒක හොඳින් රත් වීගෙන එනකොට තමයි මේකට එකතු කරගන්නවා කරපිංච සහ රම්පය. ඊට පස්සේ මම එකතු කරගන්නවා ලුණු සහ තක්කාලි ගෙඩියක්. ඉතින් තක්කාලි එකතු කරාම අපේ චිකන් එක තවත් රසවත් කරගන්න අපිට පුළුවන්. ඒ නිසා මම හොඳින් කපාගත්ත තක්කාලි ගෙඩියක් චිකන් එකට එකතු කරගන්නවා. ඉතින් මේක විනාඩියක් එකහමාරක් වගේ ඔයාලට මේක ලිපේ තියාගෙන ඒක හොඳින් රත් වීගෙන එනකොට අපිට අපේ චිකන් එක මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මගේ චිකන් එක එකතු කරගෙන ඊට පස්සේ අර මිශ්‍රණයත් එක්ක හොඳින් මික්ස් කරගන්නවා චිකන් එක. ඒක මික්ස් කරගත්තට පස්සේ අපි අර කලින් බැදගත්ත අපේ 3-5 කුඩු සහ මිරිස් කුඩු ටිකත් මම මේකට එකතු කරගන්නවා. ඒ එකතු කරගෙන මම දැන්ට මේකට වතුර එකතු කරන්නේ නැහැ. ඊට පස්සේ මේක ලිපේ තියාගෙන විනාඩියක් දෙකක් ගියාට පස්සේ තමයි මම ලුණු සහ ගම්මිරිස් කුඩු අපේ කරි එකට එකතු කරගන්නේ. ඊට පස්සේ මම වතුර කෝප්පයක් විතර එකතු කරගන්නවා. වැඩි එකතු කරගන්නේ නැහැ. මොකද චිකන් වලත් වතුර තියෙන නිසා. ඊට පස්සේ විනාඩි 10ක් විතර විනාඩි 10ක් විතර රත් කරගත්තට පස්සේ තමයි මේ ඉතින් ඔයාලත් කාලා බලන්න රසම රසයි.